අයිබෝන් ඔයාලා හැමෝටම මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. මම දැන් මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ පළවෙනි පාඩමේ ඉඳලා 12 වෙනි පාඩම වෙනකන් රිවිෂන් එකක් කරන්න. ආයි ඔයාලට මතක් කරන්න මොකද LL එක්සෑම් එකත් ජනවාරි වලට කාලේ ගියා. ඒ වගේම වාර විභාගයට යන්න කලින් ඔයාලට මේක බලලා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පාඩම් කරන කම්මැදයට එක්සෑම් එකට කලින් දවසේ පොඩ්ඩක් මේක බලලා ලකුණු කිහිපයක් එකතු කරගන්න. ඒ වගේ උදව්වක් ඔයාලට මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මේ වෙලාවේ අනිත් යාළුවන්ට කරන උදව්වක් විදිහට ඔයාලා මේක ෂෙයා කරන්න. මොකද එයාලට ඒක ලොකු උදව්වක් වෙයි මේ වෙලාවේ. ඉතින් දැන් මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා පළවෙනි පාඩමේ ඉඳලා 6 වෙනි පාඩම වෙනකන් පාඩම් ටික. මොකද වීඩියෝ එක ගොඩාක් දික් වෙන 12 වෙනි පාඩම වෙනකන් කතා කරන්න ගත්තාම ඉතින් මමම හදපු ටියුට් එකකින් මම ඔයාලට ඒ පාඩම් ටික කවර් කරනවා. ඊළඟ පාඩම් 6 මම ඊළඟ වීඩියෝ එකේ දාන්නම්. දැන් අපි මීඩියා සබ්ජෙක්ට් එක ගැන ගත්තාම මීඩියා විෂය ඇතුලේ අපි sannivedanaya කියලා පාඩම් කිහිපයකුත් මාධ්‍ය අධ්‍යයනය කියන එක තවත් පාඩම් කිහිපයකුත් කතා කරනවා. දැන් අපි පළවෙනි පාඩම් 6 ගත්තාම අපි පළවෙනි පාඩම් 3 කතා කරනවා sannivedanaya කියන දේ ගැන. ඊළඟ පාඩම් 3 කතා කරනවා මාධ්‍ය ගැන. එතකොට දැන් අපි පළවෙනි පාඩම තමයි sannivedana අධ්‍යයනයේ ආරම්භය සහ විකාශය කියන පාඩම. අපි කතා කරමු මේ පාඩම ගැන. දැන් ඔයාලට මේක ගැන ලොකු විස්තරයක් ඕන නම් මම මගේ YouTube channel එකේ වීඩියෝ දෙකක් දාලා තියෙනවා මේ හා සම්බන්ධ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකත් බලන්න පුළුවන්. නැත්නම් මේ වීඩියෝ එක බලන්නත් පුළුවන්. හරි. අපි බලමු දැන් අපි කතා කරන දේවල් මේ පාඩම ඇතුලේදී. sannivedanaya ආරම්භය ගැන කතා කරාම ඉස්සෙල්ලාම මානවීය භාෂාවක් තිබ්බේ නැහැනේ. එයාලා ප්‍රාථමික යුගයේදී යොදාගත්තේ දුම් ගැසීම, කොලාත් වෙල්ලීම, අහුව, අඬබෙර ගැසීම වගේ දේවල්. ඊට පස්සේ තමයි භාෂාවක් නිර්මාණය වෙලා sannivedanaya කරන්න භාෂාවක් නිර්මාණය වෙන්න ගත්තේ. ඊට පස්සේ sannivedana අධ්‍යයනයේ ආරම්භයට බලපාපු හේතු කිහිපයක් තිබ්බා. දැන් sannivedanaya කියන විෂයක් තිබ්බට sannivedana අධ්‍යයනය කියන විෂයක් ආවේ එන්න බලපාපු හේතු කිහිපයක් තිබ්බා. ඒවා තමයි කාර්මික විප්ලවය, පළමුවන සහ දෙවන ලෝක යුද්ධ, ජනමාධ්‍ය මගින් සමාජයට එල්ල කළ බලපෑම මේ වගේ දේවල් මේ sannivedana අධ්‍යයනයේ ආරම්භයට බලපාපු හේතු. ඊට පස්සේ 1982 යුනෙස්කෝ ග්‍රූන්වල් ප්‍රකාශනය මගින් ප්‍රකාශනයක් කරනවා මාධ්‍ය හතිකට බලපෑමෙන් ළමා සහ තරුණ පරපුර මුදවා ගත යුතු බව මේ යුනෙස්කෝ සංවිධානයේ ග්‍රූන්වල් ප්‍රකාශනයේ සඳහන් කරනවා. ඊට පස්සේ අපි කතා කරාම මාධ්‍යයන්ගේ සමාජ බලපෑම් වැඩිවීමත් සමග sannivedana විශේෂ ශාස්ත්‍රයේ ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කිරීමට විද්වත්තු පෙළඹුණා. ඔයාලට මතකනේ පළමුවන සහ දෙවන ලෝක යුද්ධ කාලයේදී ජර්මනියේ හිටපු විද්වත්තු ඇමරිකාවට පලා යන්න පටන් ගත්තා. එතකොට මේ ඇමරිකාව කේන්ද්‍ර කරගෙන තමයි මේ sannivedana අධ්‍යයනය කියන එක ආරම්භ වෙන්න පටන් ගත්තේ. ඉතින් මේ sannivedana විෂය sannivedana අධ්‍යයනයේ මේ ස්වාධීන විෂයක් වෙන්න කලින් ප්‍රධාන විෂයන් තුනක අන්තර්ගත වෙලා තිබ්බා. චාල්ස් හෝඩන් කුලික සමාජ සංවිධාන කෘතිය, වෝල්ට් ලිප්පාන්ගේ ජනමතය කෘතිය, ජෝන් ඩුවියගේ ජනතා සහෝන්ගෙන් ගැටලුව කියන කෘතිවල මේ sannivedana අධ්‍යයනය කියන එකේ බේස් එක මේ කෘති තුන ඇතුලේ තිබ්බා. ඉතින් ඒ කලින් කතා කරා වගේම ඇමරිකාව කේන්ද්‍ර කරගෙන sannivedana විෂය ස්වාධීන විෂයක් ලෙස වර්ධනය කරන්න ගත්තා. ඒ වගේම හැරල්ඩ් ඩී ලැස්වෙල්, කෝඩ් ලෙවින්, පෝල් ලැසස්ෆෙල්ඩ්, කාල් හවුලන්, විල්බර් ෂාම් වගේ අය මේක sannivedana අධ්‍යයනය කියන විෂයක් විදිහට වර්ධනය කරන්න බොහෝ දුරට උදව් කරා. ඒ වගේම ඊට පස්සේ අපි ඒකේ තවත් ඉදිරි ගමනක් විදිහට ගත්තාම විල්බර් ෂාම් විසින් රූපවාහිනී මාධ්‍ය හා සම්බන්ධ පරීක්ෂණයක් කරනවා. මේක වැඩිදුර දියුණු කරන්න පටන් ගන්නවා පෙන්සිල්වේනියානු විශ්වවිද්‍යාල කණ්ඩායමක්. එතකොට මේ පෙන්සිල්වේනියානු විශ්වවිද්‍යාල කණ්ඩායම මගින් ප්‍රචණ්ඩ ක්‍රියා සහිත වැඩසටහන් ආරම්භ දරුවන් තුළ ප්‍රධාන වෙනස්කම් තුනක් හඳුනාගත්තා. ඒවා තමයි වේදනාත්මක දේ පිළිබඳ සංවේදීතාවය අඩුයි, දරුවෝ ජීවත් වන පරිසරය සහ ලෝකයේ පිළිබඳව බියක් ඇති කරගන්නවා, අන් අය සමග කටයුතු කිරීමේදී ආක්‍රමණශීලී වන්නටත්, ඉක්මනින් ආරාල ඇති කර ගැනීමටත් නැඹුරුවක් දැකීම වගේ දේවල් වෙනස්කම් තුනක් පෙන්සිල්වේනියානු විශ්වවිද්‍යාල පරීක්ෂණ කණ්ඩායමෙන් හඳුනා ගන්න. ඊට පස්සේ අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවට sannivedana අධ්‍යයනයේ හඳුන්වා දීම කියන දේ පිළිබඳ. 1968ත් 1969ත් අතර කාලයේදී දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලයට පුවත්පත් කලා වේදේ කියන පාඨමාලාව හඳුන්වා දෙනවා. නමුත් ඒක අවුරුදු දෙකකින් අහෝසි වෙනවා. ඊට පස්සේ 1971 තරුණ කැරැල්ලෙන් පස්සේ 1973 කැලණි විශ්වවිද්‍යාලයට ජන sannivedana අධ්‍යයනය නම් නව අධ්‍යයනාංශයක් ප්‍රථමයට හඳුන්වා දෙනවා. ඒ වගේම මේක ප්‍රථම කතිකාචාර්ය හිටියා
බාහිර කතිකාචාර්යවරු හිටියා. ප්‍රථම කතිකාචාර්ය විදිහට මහාචාර්ය විමල් දිසානායක සහ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර කියන අය වැදගත් වෙනවා. ඒ වගේම 1972 දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පුවත්පත් කලාව කියන පාඨමාලාව හඳුන්වා දෙනවා. ඊට පස්සේ සාමාන්‍ය උපාධි, පශ්චාත් උපාධි, සහතික පත්‍ර පාඨමාලා දක්වා මේ sannivedana අධ්‍යයනයේ විෂය කියන එක විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ වර්ධනය වෙන ගත්තා. ඊට පස්සේ අපි කතා කරනවා පාසල් පද්ධතියට sannivedana අධ්‍යයන විෂය හඳුන්වා දීම කියන එක ගැන. 2006 වසරටත් 2007 11 වසරටත් 2008 උසස් පෙළටත් හඳුන්වා දෙන මේ sannivedana සහ අධ්‍යයනය කියන විෂය. ඒ වගේ මේ පාඩමේ අවසාන වශයෙන් අපි කතා කරනවා sannivedana අධ්‍යයන විෂය ශාස්ත්‍රයක් විදිහට අධ්‍යයනය කිරීම වැදගත්කම් මොනවද කියලා. අපි කතා කරනවා මාධ්‍ය සාක්ෂරතාවය ලබා ගන්න අවශ්‍ය අදාළ තොරතුරු පමණක් පින් කළ හඳුනා ගැනීමේ හැකියාව, යහපත් ආචාරශීලී සහ ඵලදායී මානව අන්තර සම්බන්ධ පවත්වාගත ගන්න ආකාරය, නිර්මාණාත්මක චින්තනය, ජනමාධ්‍ය ආයතනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය, පුද්ගලයෙකු තුළ ගොඩනංවා ගැනීමට වගේ දේවල් වලට sannivedana අධ්‍යයනය කියන විශේෂ ක්ෂේත්‍රය අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. ඊට පස්සේ අපි කතා කරන දෙවෙනි පාඩම sannivedanaයේ පදනම කියලා. මේකද අපි මාතෘකා කිහිපයක් ගැන කතා කරනවා. sannivedanaයේ ස්වභාවය, sannivedana ක්‍රියාවලියේ මූලිකාංග, sannivedana නිර්වචන, sannivedana කාර්යයන්, ජන sannivedanaයේ ප්‍රධාන කාර්යයන්, ඒ වගේ දේවල් මේ පාඩම තුළදී කතා කරනවා. එතකොට අපි ඉස්සෙල්ලාම කතා කරමු sannivedanaයේ ස්වභාවය කියන එක ගැන. sannivedanaයේ ස්වභාවය කියන එක අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ අරමුණු සහගත බව කියන එක. හැම මිනිසෙක්ම sannivedanaයේ යෙදෙන්නේ මොකක් හරි අරමුණක් පදනම් කරගෙන. ඒ කියන්නේ විනෝදය ලබා ගන්න, කුතුහලය සමනය කරගන්න, තොරතුරු ලබා ගන්න, යමකට පොළඹවන්න, ඒ වගේ දේවල් අරමුණු කරගෙන තමයි sannivedanaයේ මානවයන් යෙදෙන්නේ. එතකොට දිවෙන්ට අපි කතා කරනවා සංකේතාත්මක බව. සංකේතයක් කියලා කියන්නේ මොකක් හරි දෙයක් නිරූපණය කරන දෙයක්. එතකොට sannivedanaye හැමතිස්සෙම සංකේත තුලින් සමන්විත වෙනවා. මොනවද ඒ සංකේත? ලකුණු, ඉඟි, මුද්‍රා, වචන, සංඥා, සිතුවම්, අකුරු මේ වගේ දේවල් සංකේත ඇතුළට අයත් වෙනවා. ඊට පස්සේ කතා කරනවා සන්දර්භානුගත බව. සන්දර්භය කියලා කියන්නේ වටපිටාව. එතකොට වටපිටාවට ගැලපෙන ආකාරයට sannivedanaya කිරීම තමයි සන්දර්භානුගත බව කියලා කියන්නේ. දැන් මංගල උත්සවයකදී කතා කරන විදිහක් තියෙනවා. විවාහ උත්සවයක කතා කරන විදිහක් තියෙනවා. එතකොට ඒ දෙකේ එකම විදිහට කතා කරොත් sannivedanaye බාධක තියෙන sannivedanaye දුර්වල වෙනවා. ඉතින් ඊට පස්සේ අපි කතා කරනවා sannivedanaye ක්‍රියාපටිපාටියක් කියන එක ගැන. sannivedanaye කියලා කියන්නේ හුදකලාව සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක හැමතිස්සෙම ක්‍රියාවකට නෝ තමයි සිද්ධ වෙන්නේ. අපි හිතනවා මොනවද කියන්න ඕනේ. ඒවා සැලසුම් කරනවා, හිතනවා, ඊට පස්සේ සංස්කරණය කරනවා. දැන් අපි ගත්තොත් ලියුමක් ලියන ඉදේ ගත්තාම අපි කරුණු හිතනවා, සැලසුම් කරනවා, ලියනවා, සංස්කරණය කරනවා, ආයෙ නැවත ලියනවා. ඒ වගේ ක්‍රියාවලින් රැසක එකතුවක් නෙමෙයි අපි ලියුමක් ලියනකොට තියෙන්නේ. එතකොට ඒ වගේ හැමතිස්සෙම sannivedanaya තුල මේ ක්‍රියාපටිපාටිය දක ගන්න පුළුවන් කියන එක තමයි මේක ඇතුළත කතා කරන්නේ. එතකොට sannivedanaye විවිධාකාරයි කියන එක. දැන් අපි ගත්තාම sannivedana වර්ග. දැන් අපි කතා කරන අන්තර්වර්ති, අන්තර්පුද්ගල, සමූහ, මහජන, ඒ වගේ ගත්තාම ඊට පස්සේ sannivedana ස්වරූප, ලිඛිත, ශ්‍රව්‍ය, දෘශ්‍ය, ඒ වගේ දේවල් ගත්තාම මේවා එකිනෙකට විවිධාකාරයි. සන්දර්භය ගැන ගත්තාම සන්දර්භයෙන් සන්දර්භයට විවිධාකාරයි. එතකොට sannivedanaye තුළ මේ දේවල් තියෙනවා විවිධාකාර බවක් තියෙනවා කියන එක තමයි මේ විවිධාකාර බව කියන එක ඇතුළත කතා කරන්නේ. ඒ වගේම sannivedanaye ඒකමාර්ගික වෙන ද්විමාර්ගිකයි. ඒකමාර්ගික කියලා කියන්නේ මොකද්ද? sannivedanaye හැදිසිට ග්‍රාහකයා දක්වා පමණ තොරතුරු ගමන් කිරීම තමයි ඒකමාර්ගික බව කියලා කියන්නේ. ද්විමාර්ගික බව කියලා කියන්නේ sannivedanaye හැදිසිට ග්‍රාහකයාටත් ග්‍රාහකයාට sannivedanayaටත් sannivedanaye සිදුවීම තමයි ද්විමාර්ගික කියලා කියන්නේ. එතකොට sannivedanaye බලය අපි අතීතය ගැන කතා කරාම දැන් මිනිස්සුන්ගේ බලය කියන දේ තීරණය වුණේ යාගේ අධ්‍යාපනය, කරන රැකියාව, දේශපාලන හැකියාව, ඒ වගේ දේවල් තමයි මිනිස්සුන්ගේ බලය තීරණය වුණේ ඒ වගේ දේවල්. නමුත් දැන් වෙනකොට sannivedanaye කියන දේ වර්ධනය වෙලා මේ sannivedanaye කියන එක ඇතුළේ තමයි බලය තීරණය වෙන්නේ. එතකොට දැන් අපි ගත්ත සමාජ මාධ්‍ය වගේ දේවල් වල sannivedanaye කියන එකෙන් sannivedanaye බලය කියන එකෙන් ලැබෙන දේ ගොඩක් ප්‍රබල වෙලා තියෙනවා. එතකොට මේ sannivedanaye බලය කියන එක තමයි sannivedanaye ස්වභාවය යටතේ අවසාන වශයෙන් කතා කරන්නේ. ඊට පස්සේ අපි කතා කරන මාතෘකාව තමයි sannivedanaye ක්‍රියාවලියේ මූලිකාංග කියලා කියන්නේ. sannivedanaye ක්‍රියාවලියේ මූලිකාංග විදිහට අපි 11ක් විතර කතා කරනවා. sannivedakaya, පණිවිඩය, ග්‍රාහකයා, ආකේතකරණය, විකේතකරණය, ප්‍රතිපෝෂණය, අත්දැකීම්, පසුතලය, නාලිකාව, බලපෑම, සන්දර්භය, ഘോഷාහෙවත්, බාධක වගේ දේවල් ගැන කතා කරනවා. sannivedakaya කියලා කියන්නේ sannivedanaye ආරම්භක පුද්ගලයා. එතකොට මෙයා මත තමයි තීරණය වෙන්නේ sannivedanaye කියන එක. ඒ වගේම පණිවිඩය
සංනිවේදකයාගේ සිට ග්‍රාහකයා දක්වා ගමන් කරන මේ පණිවිඩය කියන එක. ග්‍රාහකයා ගත්තාම සංනිවේදක තොරතුරු ලබා දෙන ග්‍රාහකයා වෙත ඊට පස්සේ ප්‍රතිපෝෂණය කියලා කියන්නේ ග්‍රාහකයා විසින් සංනිවේදකයාට නැවත ලබා දෙන ප්‍රතිචාරයට අපි කියන ප්‍රතිපෝෂණය කියලා. ආගිතකරණය කියලා කියනවා සංනිවේදකයා විසින් ග්‍රාහකයට තොරතුරු ලබා දෙනකොට ඒවා සංඥා සංකේතවලට පත් කිරීම. ඒ වගේම විකේතකරණය කියලා කියන්නේ ග්‍රාහකයා විසින් සංනිවේදකයට ලබා දෙනකොට එයාගේ පණිවිඩ කේත කරන ලක් කිරීම. අත්දැකීම් පසුතලය කියන්නේ සංනිවේදකයාට සංනිවේදනය කිරීමට බලපාන පසුබිම් ඊට කලින් යාගේ අත්දැකීම් වගේ දේවල්. ඒ වගේම නාලිකාව කියලා කියන මාධ්‍ය, උදාහරණ විදිහට ගත්තාම විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය, ඒ වගේ දේවල් බලපෑම විදිහට ගත්තාම සංනිවේදකයා විසින් ග්‍රාහකයට තොරතුරු ලබා දෙනකොට ග්‍රාහකයා තුළ ඇති වෙන බලපෑම ඒවා ධනාත්මක වෙන්න පුළුවන්, ඍණාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම සංදර්භ ගැන කතා කරලා අපි කලිනුත් පිටාව කියන දේ ഘോഷ බාධක කියන දේවල් එන්න පුළුවන්. විද්‍යුත් නාලිකාවල මුද්‍රිත මාධ්‍ය තුළ මේ වගේ දේවල් බාධක කියන දේවල් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරනවා සංනිවේදන නිර්වචන ගැන. ඒ ගැන කතා කරාම හැරඩි ලැස්වෙල, ෂැනොන් සහ වීවර්, විල්බර් ෂාම්, චාල්ස් කූලි, ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය වැදගත් වෙනවා. ඔයාලා මාත් එක්කම කියන්නේ මොනවද මෙයාලා කිව්වේ කියන එක නිර්වචන කටපාඩමින්. හැරඩි ලැස්වෙල් කියනවා යම් කිසිවෙකු යම් කිසිවක් යම් නාලිකාවකින් යම් කෙනෙකුට කිසියම් බලපෑමක් ඇති කිරීම සඳහා ප්‍රකාශ කරන ලබන දෙය සංනිවේදනය කියලා හැරඩි ලැස්වෙල් කිව්වා. ෂැනොන් සහ වීවර් කිව්වා සංනිවේදන යනු යම් තැනකදී නිර්මාණය කරගත් හෝ තෝරාගත් පණිවිඩයක් ඒක ආකාරයෙන්ම හෝ ඊට සමාන ලෙස වෙනත් තැනක ප්‍රතිනිර්මාණය කිරීම කිය. එතකොට මේක යා ඉදිරිපත් කරලා තියෙන තාක්ෂණික පැතිකඩකින්, හැරඩි ලැස්වෙල් දේශපාලන පැතිකඩකින් ඒක නිර්වචනය කරලා තියෙනවා. ඊට පස්සේ විල්බර් ෂාම් කියනවා තොරතුරු ගැබ්බූ සංඥාවක් කරනකොටගෙන දෙපාර්ශවයක් අතර ඇතිවන එක හා සමාන චිත්ත වේගයේ ස්වභාවයට අපි කියනවා කියලා සංනිවේදනය. එතකොට මේ සමාජ විද්‍යාත්මක වශයෙන් තමයි මේ නිර්වචන ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට විල්බර් ෂාම් අපි පොතේ සංනිවේදන පියා විදිහට හඳුනා ගන්නවා. ඊට පස්සේ කතා කරනවා චාල්ස් හෝඩන් කූලි. මෙයා කියනවා සංනිවේදනය කියලා කියන්නේ මානව සම්මතා රඳවා සිටින්නා වූත් වර්ධනය කරන්නා වූත් සියලු සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත් කාලයේ බැඳීම් වලින් ඔබට ගොස් සුරක්ෂිත කිරීමටත් උපකාරී වන උපක්‍රමය සංනිවේදනය කියලා ඔහු කියලා තියෙනවා. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය කියලා තියෙනවා අදහස් දැනුම යන ආදිය භාෂණය, ලේඛනය හෝ සංඥා මගින් ප්‍රදානය කිරීම හෝ හුවමාරු කර ගැනීම සංනිවේදනයයි කියලා. වචනයම කතා කරලා ඉවර වෙද්දී අපි කතා කරනවා සංනිවේදන කාර්යයන් ගැන. තොරතුරු සම්පාදන, උපදෙස් සම්පාදනය, පෙළඹවීම, විනෝදාසා සම්පාදනය කියන සංනිවේදනයේ කාර්යයන් විදිහට කතා කරනවා. තොරතුරු සම්පාදනය කියලා කියන්නේ අනිත් තුනම අධිපතින මේ තොරතුරු කියන දේ මත. එතකොට සංනිවේදන ප්‍රධාන කාර්යයක් විදිහට තොරතුරු සම්පාදනය කියන එක හඳුනා ගන්න පුළුවන්. උපදෙස් සම්පාදනය, පෙළඹවීම කියලා කියන්නේ යම් කිසි කෙනෙක් මොකක් හරි දෙයකට පොළඹවන එක. විනෝදාසා සම්පාදනය ඒ වගේ දේවල් අපි ගොඩාක් මගේ වීඩියෝ වලත් මම කතා කරලා තිනවා. ඔයාලට ඒක බලන්න පුළුවන් විස්තර ඇතුව. ඒ වගේම ජන සංවේදනයේ ප්‍රධාන කාර්යන විදිහට සුපරීක්ෂණය, අර්ථකථනය සහ සම්බන්ධය සහ සමාජානුයෝජනය කියන එක අපිට කතා කරන්න පුළුවන්. හරි, ඊළඟ පාඩම තමයි මූලික සංනිවේදන වර්ග, ස්වරූප සහ ආකෘති. මේකෙදී සංනිවේදන වර්ග, ස්වරූප සහ ආකෘති කියන කොටස් තුන ගැන කතා කරනවා. ඉස්සෙල්ලා සංනිවේදන වර්ග ගැන කතා කරමු. අන්තර්වාදී පුද්ගල සංනිවේදනය කියලා කියන්නේ තමන් තුළම සිදු කරන සංනිවේදනය. මේකෙදී බාහිර පරිසරයත් සමග බාහිර පුද්ගලයන් සමග සම්බන්ධතාවයක් නැහැ. මේක ලක්ෂණ විදිහට පුද්ගල සිත මූලික වෙනවා. පුද්ගල මතකය හා සම්බන්ධයි. තීරණ ගැනීමට ඉවහල් වෙනවා. ප්‍රතිපෝෂණ, නිරායාසයෙන් ලැබීම වගේ දේවල් අපිට හඳුනා ගන්න පුළුවන්. මේකෙදී ගොඩක් වෙලාවට පංච ඉන්ද්‍රියන් තමයි මූලික වෙන්නේ. ප්‍රයෝජන විදිහට පෞරුෂ වර්ධනය, තීරණ ගැනීමට ඉවහල් වීම, මතක තබා ගන්න, චින්තනය ගොඩනගා ගන්න, ස්ව සංකල්ප පෝෂණයට ඒ වගේ ප්‍රයෝජන ගොඩක් දක ගන්න පුළුවන්. උදාහරණ විදිහට ප්‍රශ්න පත්‍ර පිළිතුරු ලිවීම, ප්‍රශ්න වලදී නිවැරදි තීරණ ගැනීම වගේ දේවල් වලදී අපිට අන්තර්වාදී පුද්ගල සංනිවේදනය කරගන්න පුළුවන්. අන්තර් පුද්ගල සංනිවේදනය ගත්තාම ඒ කියලා කියන්නේ දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර සිදුවන සංනිවේදනය. එතකොට මේ අන්තර්වාදී පුද්ගල සංනිවේදනයත් අන්තර් පුද්ගල සංනිවේදනයේ ලක්ෂණ විදිහට සංනිවේදක සහ ග්‍රාහක භූමිකා හිවමාර වෙනවා. ඇතැම් අවස්ථාවල තාක්ෂණික උපකරණ යොදා ගන්නවා. සංනිවේදක තමයි ග්‍රාහකයා වැදගත් වෙනවා. මේකේ දීමාර්ග සංනිවේදන දක ගන්න පුළුවන්. ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ශ්‍රේණිකව ලැබෙනවා. ඒ වගේ දේවල් දක ගන්න පුළුවන්. අන්තර්වාදී පුද්ගල සංනිවේදනයේ ප්‍රයෝජන ගත්තාම වඩාත් පහසුවෙන් අන්තර ක්‍රියාකාරී සංනිවේදනය දෙන්න පුළුවන්. එකඟතාවයකට පැමිණෙන්න පුළුවන්. පුද්ගලයන් අතර සුහදතාව වර්ධනය වෙනවා. සංනිවේදන වර්ග වලට වඩා සාපේක්ෂ පෙළඹීම වැඩි. උදාහරණ විදිහට ගත්තාම අන්තර පුද්ගල සංනිවේදන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. උන්ට මුල සිදුවන සංනිවේදනය
ඊළඟට යන්ත්‍ර සහග පුද්ගල sannivedanaය. සමූහ sannivedanaය ගත්තහම සමූහ sannivedanaය කියලා කියන්නේ කිසියම් පිරිසක් හෙවත් පොදු අරමුණක් ඇතිව ඒක රාශිය පිරිස් අතර සිදුවන sannivedanaය. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තහම ඉගැන්වීම් කටයුත්තක් ගත්තහම ඒකෙදී ඒ ළමයි එතනට අවිල්ලා ඉන්නේ ඉගෙන ගැනීම කියන පොදු අරමුණ ඇතිව. එතකොට සමූහ sannivedanaයක් තුළ මේ පොදු අරමුණ දක ගන්න පුළුවන්. ඒ වගේ මේකේ ලක්ෂණ විදිහට පුද්ගල සමූහයන් තුළ sannivedanaය සිදු වෙනවා. නායකයා විසින් sannivedanaය මෙහෙයවනවා. ඒ වගේ දේවල් දක ගන්න පුළුවන්. ප්‍රයෝජන විදිහට සමාජයේ පොදු කාර්යවලදී වැදගත් වෙන දැනුම සම්පත් ආදිය බෙදා ගැනීමට පුළුවන්. සහභාගී වෙන පිරිසකින් ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ලබා ගැනීමට හැකියවීම. ඒ වගේ ප්‍රයෝජන තියෙනවා. ඊට පස්සේ මහජන sannivedanaya කියලා කියන්නේ ජන සමූහයක් තුළ සිදුවන sannivedanaya. මේකේ ලක්ෂණ විදිහට විවිධ තාක්ෂණික උපකරණ භාවිත කරන උදාහරණ ශබ්ද විකාශනයද මයික්‍රොෆෝන වගේ දේවල් ප්‍රතිචාර ප්‍රතිපෝෂණ සීමා සහිතයි සමීප sannivedana කාර්යයක් සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණ විදිහට ප්‍රසිද්ධ රැස්වීම්, දේශන, විවිධ සැමරුම් උත්සව අපි දැන් ඡන්ද රැස්වීම් වගේ දේවල්. එතකොට ප්‍රයෝජන විදිහට රූප ගොඩනගා ගන්න, කිසියම් මතයක් නිර්මාණය කිරීමට, විවිධ පාර්ශ්වවල අවධානය දිනා ගන්න, කිසියම් අරමුණක් සඳහා ජන සමූහයක් පොළඹව ගන්න. ඊට පස්සේ කතා කරනවා ජන sannivedana ගැන. ජන sannivedana කියලා කියන්නේ එකිනෙකා නොහඳුනන විශාල ජන පිරිසකට ජනමාධ්‍ය හරහා එකවර sannivedana ලබා දීමේ ක්‍රියාවලිය. ජන sannivedana සතු ලක්ෂණ ගත්තාම පොදු පණිවිඩ පමණක් බෙදා දෙනවා. ආයතනයක් විධිමත් ආයතනයක් දක ගන්න පුළුවන්. මුහුණ ලැබූ ශිල්පීන් දක ගන්න පුළුවන්. ලාභය අරමුණු කර ගන්නවා. sannivedaka සෑමිට වෘත්තීය sannivedakේ. ප්‍රයෝජන විදිහට ප්‍රචාරණය, අපසරණය, සමාජ උපයෝගීතාව සහ නිෂ්පාදනය කියන වැදගත් වෙනවා. උදාහරණ ජනමාධ්‍ය විදිහට රූපවාහිනිය, ගුවන්විදුලියේ පුවත්පත් සංග්‍රහ අපිට දක ගන්න පුළුවන්. මේකදී හබ් ආකෘතිය මම මේක දාලා තියෙනවා. හබ් ආකෘතිය හර්බර්ට් ආන්ග්‍රෙට් බොන්නයි කියන පුද්ගලයන් විසින් හඳුන්වලා දෙනවා මේ ජන sannivedana හා සම්බන්ධව හබ් ආකෘතිය. ඊට පස්සේ අතත් sannivedana කියලා කියන්නේ පාර්ශ්වයන් සැබෑ ලෙස මුණ ගැහෙන්නේ නැතුව තාක්ෂණික මාධ්‍ය මගින් ඉගෙනගා හා සම්බන්ධ වෙමින් සිදු කළ ලබන sannivedana අපි කියනවා අතත් sannivedana කියලා. ලක්ෂණ විදිහට පිරිවැය අඩුයි, ආරක්ෂිතයි, තාක්ෂණය උසස් වෙනවා, ඉඩකඩ අවශ්‍ය වෙන්නේ නැහැ, කාර්යක්ෂමයි, ඒ වගේ දේවල් දක ගන්න පුළුවන්. ප්‍රයෝජන විදිහට අධ්‍යාපන කටයුතු වලට, ව්‍යාපාර කටයුතු වලට, නිර්මාණාත්මක කාර්යවලට සම්බන්ධතා ගුණ ගන්න වැදගත් වෙනවා. උදාහරණ විදිහට සමාජ ජාල වෙබ් අඩවි වීඩියෝ සම්බන්ධ Skype වගේ දේවල් උදාහරණ විදිහට ගන්න පුළුවන්. sannivedana ස්වරූප විදිහට නිර්වාචක sannivedanaya, වාචික sannivedana. නිර්වාචක sannivedana කියලා කියන්නේ වචන භාවිතයෙන් තොර සිදු කරන sannivedana. වාචික sannivedana කියලා කියන්නේ වචන වලින් සිදු කරන sannivedana. කතන sannivedana කොහොමද වාචික sannivedana වෙනස් වෙන්නේ කියලා ඔයාලා බලන්න නෝට් එකේ. දෘශ්‍ය sannivedana, ශ්‍රව්‍ය, රූපණය, ලිඛිත, විතිමත්, අයිබත් ඒ වගේ ස්වරූප තියෙනවා. ඊට පස්සේ කතා කරනවා sannivedana ආකෘතිය ගැන. ඇරිස්ටෝටල්ගේ ආකෘතිය ඉස්සෙල්ලාම වැදගත් වෙනවා. තමයි ඉස්සෙල්ලාම ආකෘතියක් ඉදිරිපත් කළ දේ sannivedana හා සම්බන්ධව. කතිකයා කතාව ග්‍රාහකයෝ සහ බලපෑම් අවස්ථාව තියෙන යාගේ ආකෘතිය ඇතුළේ හැරඩී ලැස්වගේ ආකෘතිය කවුද, කුමක් කියයිද, කුමන මාලිකාවකින්ද, කාහටද, කුමන බලපෑමක් සඳහාද කියන එක යාගේ ආකෘතිය තුළ තියෙනවා. ක්ලොඩ් සහ වොරන් වීවර්ගේ ආකෘතිය තුළ යාලා තාක්ෂණික පැතිකඩකින් ඉස්සෙල්ලාම ආකෘතියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ තොරතුරු මූලාශ්‍ර, සම්ප්‍රේෂණාගාර, සංදේශ, සංඥා, ග්‍රාහකයෝ, සංදේශාන්ත, ഘോഷා වගේ දේවල් දක ගන්න පුළුවන්. ශාම් ඔස්ගුඩ් ආකෘතිය ගත්තාම ඒක ද්විමාර්ගික sannivedana නැත්නම් වර්ගාකාර sannivedanaක් අපිට දක ගන්න පුළුවන්. සංදේශය තියෙනවා විකේතකරය, ආයතන නිරූපණය, ආකේතකරය, සංදේශය, විකේතකරය, ආයතන නිරූපණය, ආකේතකරය මේ ආකෘති වල දක ගන්න පුළුවන්. ඊට පස්සේ කතා කරමු හතරවෙනි පාඩම ගැන. මම මේ පාඩම් වල ගොඩාක් විස්තර ඔයාලට කියන්නේ නැහැ. මොකද මතක් කිරීමක් නිසා. ඔයාලට මේ මොනවද මේ මතක් කරගන්න තියෙන්නේ කරුණු මොනවද කියන එක තමයි මේක මම නෝට් එකක් හදලා ඔයාලට දාලා තියෙන්නේ. අපි කතා කරමු හතරවෙනි පාඩම ගැන. සාම්ප්‍රදායික මාධ්‍ය, ජන මාධ්‍ය, සමාජ මාධ්‍ය සහ නව මාධ්‍ය කියන එක හතරවෙනි පාඩම. අපි ඒකදී ඉස්සෙල්ලාම සාම්ප්‍රදායික මාධ්‍ය ගැන කතා කරමු. සාම්ප්‍රදායික මාධ්‍ය කියලා කියන්නේ කාලාන්තරයක් තිස්සේ ග්‍රාම්‍ය ප්‍රජාව අතර තොරතුරු, දැනුම, විවේකය සහ විනෝදය සඳහා භාවිතා වන අවට පරිසරයෙන් සපයාගත හැකි සම්පත් උපයෝගී කරගෙන සිදු කරන ලබන sannivedana ක්‍රමයට කියනවා සාම්ප්‍රදායික sannivedana කියලා. එතකොට මේක තමයි ලෝකේ තිබු පැරණිතම sannivedana වර්ගය. ඊට පස්සේ සාම්ප්‍රදායික මාධ්‍ය සුවිශේෂී ලක්ෂණ විදිහට සරල ආකෘතියක් තියෙනවා, තේමාන්තර්ගතයක් තියෙනවා, නම්‍යශීලී බවක් තියෙනවා, සංස්කෘතික සන්දර්භයක් තියෙනවා, පහසුවෙන් සපයා ගන්න පුළුවන් සම්පත් උපයෝගී කරගෙන මේක සිදු කරන්න පුළුවන්. ඒ වගේ දේවල් දක ගන්න පුළුවන්.
ප්‍රාථමික sannivedana විධික්‍රම සහ සාම්ප්‍රදායික මාධ්‍ය ගැන කතා කරාම ඒව විදිහට උදාහරණයක් ගන්න පුළුවන් ජනකව්‍ය, ජනකතා, ශාන්ති කර්ම සහ යාතු කර්ම, ගැමි නාටක කියන දේවල්. සාම්ප්‍රදායික මාධ්‍ය වල වැදගත්කම ගත්තාම දැනුම් ඉගෙනුම සම්ප්‍රේෂණයට, උපදේශනාත්මක සංදේශ ජනනය කරන්න, අහිතකර සමාජ ප්‍රවණතා විවේචනයට ලක් කරන්න, භාව ප්‍රකාශනයට, විනෝදාස්වාදය සඳහා යොදා ගන්න, ඒ වගේ දේවල් වලට සාම්ප්‍රදායික sannivedanaye වැදගත් වෙනවා. ඊට පස්සේ ජනමාධ්‍ය ගැන කතා කරාම ජනමාධ්‍ය හඳුනා ගැනීම ඉස්සෙල්ලාම කතා කරමු. මේකදී ජනමාධ්‍ය මාධ්‍ය පිළිබඳව නිර්වචන ඉදිරිපත් කරලා තියෙන ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය ඩිෆ්ලුවසා ජෙනිස්. ඊට පස්සේ ජන sannivedana අවබෝධ කෘතිය තමයි මේ ඩිෆ්ලුවසා ඩෙනිස් කියන අය නිර්වචන ඉදිරිපත් කරලා තියෙන ජනමාධ්‍ය හා සම්බන්ධව. ජනමාධ්‍ය සුවිශේෂතා විශේෂතා ලක්ෂණ ගැන කතා කරාම වෘත්තීමේ සංවේදකයන් ඉන්න දුරට පාර්කින් ගණනාවක් දක ගන්න පුළුවන්, ශනික සහ අඛණ්ඩ වෙනවා, ප්‍රමාද ප්‍රතිපෝෂණයෙන් දක ගන්න පුළුවන්, සංවිධානගත ආයතනයක ව්‍යුහයක්, විෂමජනනීය ග්‍රාහක පිරිසක් බොහෝ විට ලාභය මුල් කරගන්නවා වගේ දේවල් දක ගන්න පුළුවන්. ජනමාධ්‍ය කාර්යභාරය ගැන කතා කරාම සුපරීක්ෂණය, අර්ථකථනය සහ සම්බන්ධය සහ සමාජානයෝජනය වැදගත් වෙනවා. ජනමාධ්‍ය කාර්යභාරය පිළිබඳ හැඩී ලැස්විල්ගේ අදහස ගත්තාම යා කියනවා ජනමාධ්‍ය කාර්යභාරය විදිහට සුපරීක්ෂණ, පොතුල උපුරා බෙදා හැරීම, ප්‍රේක්ෂක මතය සහ අදහස් හැඩගැන්වීමේ හැකියාව කියන ඒවා. හැබැයි විල්බර් ෂාම් කියනවා ආරක්ෂකයෙකුගේ භූමිකාව, සාකච්ඡා මණ්ඩපයේ භූමිකාව සහ ගුරුවරයෙකුගේ භූමිකාව දක ගන්න පුළුවන් කියලා. ජනමාධ්‍ය වර්ගීකරණය ගත්තාම මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය විදිහට ජනමාධ්‍ය වර්ගීකරණය කරන්න පුළුවන්. ඊට පස්සේ කතා කරන නව මාධ්‍ය ගැන. නව මාධ්‍ය කියලා කියන්නේ අංකිත තාක්ෂණය ඔස්සේ තොරතුරු අංකිත කිරීම, ශබ්දයේ වචන, දත්ත, ග්‍රැෆික්ස්, චිත්‍ර, රූප, වීඩියෝ හකුලුවා ඒවා ඉතා පහසුවෙන් පිටපත් කර අඩු පෙරවැයක් යටතේ ඉතා වේගෙන් බෙදා හැරිය හැකි මාධ්‍ය. නව මාධ්‍ය ලක්ෂණ විදිහට අංකිතකරණය, ජාලගතකරණය, අන්තර්ක්‍රියාකාරීත්වය, අධිපාඨනීයත්වය, ස්වයංකරණය, දත්ත සංචිතකරණය, වේගවත් සංදේශකරණය දැක ගන්න පුළුවන්. ඊට පස්සේ කතා කරනවා සමාජ මාධ්‍ය ගැන. සමාජ මාධ්‍ය ගැන කතා කරාම සමාජ මාධ්‍ය කියලා කියන්නේ නව මාධ්‍ය අවකාශයේ ප්‍රයෝජනයට ගනිමින් පුද්ගලයන් ජාලගත වී තොරතුරු බෙදා ගන්නා මාධ්‍ය. ජනමාධ්‍ය ප්‍රභේද විදිහට Facebook, Twitter, LinkedIn, Pinterest, Instagram, Skype, Viber හඳුනා ගන්න පුළුවන්. සමාජ මාධ්‍ය යහපත් බලපෑම් සහ අයහපත් බලපෑම් අපිට දැක ගන්න පුළුවන්. යහපත් බලපෑම් විදිහට ගත්තාම සක්‍රිය ග්‍රාහකයන් වීම, දැනුම හොමාරු කර ගන්න පුළුවන් වීම, එක් මාධ්‍යයකින් තවත් මාධ්‍යයකට යාමට හැකිවීම, අන්තර්ගතය නිර්මාණය කළ හැකිවීම, යටලු සහ හැඟීම් ප්‍රකාශ කළ හැකිවීම කියන දේවල් යහපත් බලපෑම් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ නෝට් එකේ පොඩි වැරදීමක් ලැබෙන මේ අයහපත් බලපෑම් කියන එකේ පස්සේ තමයි මේ ඊටු ටික පටන් ගන්නෙ. අයහපත් බලපෑම් විදිහට හිරිහැර, ගැඹුරු මානසික සහ සමාජීය කම්පන ඇති වෙනවා, ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹ වෙනවා, ව්‍යාජ තොරතුරු පළ කිරීම, ව්‍යාජ ගිණුම් සැකසීම වගේ අයහපත් ලක්ෂණ දැක ගන්න පුළුවන්. ඊට පස්සේ සමාජ මාධ්‍ය ලක්ෂණ විදිහට නව මාධ්‍ය දින අවස්ථාවක්, අන්තර් පුද්ගල සහ සමූහ සංවේදනය සඳහා යොදා ගන්න පුළුවන්, වැයවන්නේ අවම පිරිවැයක්, පෞද්ගලික තොරතුරු මුදා හැරිය හැකිවීම. නව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය කාර්යභාරයෙන් විදිහට තොරතුරු සම්පාදනය, අධ්‍යාපනය, සමාජානයෝජනය, සම්බන්ධතා ගොඩනැගීම, වාණිජ්‍ය ප්‍රතිලාභ අපිට උදාහරණ විදිහට ලබා කියන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරමු පස්වෙනි පාඩම ගැන. පස්වෙනි පාඩම තමයි සංස්කෘතික අවබෝධය, මාධ්‍ය ස්වභාවය සහ බලපෑම. අපි ඉස්සෙල්ලාම කතා කරමු සංස්කෘතිය පිළිබඳ නිර්වචන මොනවද කියලා. ඒක ඩී.බී. ටැල්ලර්ගේ බී මැලිනෝව්ස්කි සහ ඩයිනමික් ඔෆ් මාස් කමියුනිකේෂන් කියන නිර්වචන වැදගත් වෙනවා. ඊ.බී. ටයිලර්ගේ නිර්වචන ඇතුළත් වෙනවා සංස්කෘතිය ඇතුළත දැනුම, ඇදහිලි, කලාව, නීතිය, සදාචාරය, සිරිතේ, තුරු පුරුදු සහ හැකියාවන් කියන එක. මැලිනෝව්ස්කි ඇතුළත් වෙනවා උපකරණ, පාරිභෝගික ද්‍රව්‍ය, ව්‍යුහමය ලක්ෂණ, මානව සංකල්පනා, ශිල්ප, විශ්වාස සහ චාරිත්‍ර. ඩයිනමික් ඔෆ් මාස් කමියුනිකේෂන් එකේ කියන විදිහට සංස්කෘතියට ඇතුළත් වෙන්නේ පොදු වටිනාකම්, විශ්වාස, සමාජ ක්‍රියාකාරකම්, නීති සහ කල්පිත. සංස්කෘතියේ විවිධ ප්‍රභේදයන් අපිට දැක ගන්න පුළුවන්. සාම්ප්‍රදායික සංස්කෘතිය, ජන සංස්කෘතිය, සම්භාව්‍ය සංස්කෘතිය සහ අන්තර් සංස්කෘතික අධ්‍යයනය කියන ඒවා අපිට දැක ගන්න පුළුවන්. ඊට පස්සේ කතා කරනවා සාම්ප්‍රදායික සංස්කෘතිය ගැන. සාම්ප්‍රදායික සංස්කෘතිය කියලා කියන්නේ උත්තරීතර සහ පූජනීය තත්ත්වයෙන් සලකන අතීතයේ සිට වර්තමානයේ දක්වා සාම්ප්‍රදායක් ලෙස පවත්වාගෙන යන අංග සාම්ප්‍රදායික සංස්කෘතිය කියලා හඳුන්වනවා. ඒවට ඇතුළත් වෙනවා ජන විශ්වාස, ඇදහිලි, ජන සිරිත් විරිත්. ඊට පස්සේ කතා කරනවා ජන සංස්කෘතිය ගැන. ජන සංස්කෘතිය කියලා කියන්නේ සාම්ප්‍රදායික සමාජයේ මූලික සහ ආධිපත්‍යයක සංස්කෘතිය.
ජන සංස්කෘතිය ජනතාවගේ බිම් මට්ටමේ ලැබියා සහ අවශ්‍යතා නියෝජනය කරනවා. එහි තියෙන්නේ පොදු වටිනාකම්. ඊට පස්සේ කතා කරනවා සම්භාව්‍ය සංස්කෘතිය ගැන. මේක නිර්මාණය කරන ලැබෙ විශේෂ බුද්ධිමය සහ කලාත්මක හැකියාවන් ඇති පුද්ගලයන් විසින් අපි ගත්තොත් විවිධ නාට්‍ය ඊට පස්සේ නවකතා, කෙටිකතා, ගීත වගේ දේවල් මේ සම්භාව්‍ය සංස්කෘතියට තමයි බිහි වුණේ. ලංකාවට ගත්තම W.D. අමරදේවයන් වගේ ඊට පස්සේ ලෝකයෙන් ගත්ත විලියම් ෂේක්ස්පියර් නැට්‍යකරුවෝ මැක්සිම් බෝගේ වගේ ගත් කතුවරුන් උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ ජනප්‍රිය සංස්කෘතිය බිහි වෙනවා. ජනප්‍රිය සංස්කෘතිය කියන්නේ සංස්කෘතියේ වඩා ජනාකර්ෂණීයම කොටස ජනප්‍රිය සංස්කෘතිය කියලා හඳුන්වනවා. එසේම භාණ්ඩ සහ සේවාවන් පරිභෝජනයෙන් සැදුම්ලත් සංස්කෘතිය උපරිම තැන ජනප්‍රිය සංස්කෘතියයි. ජනප්‍රිය සංස්කෘතියේ ලක්ෂණ විදිහට සාම්ප්‍රදායික සංස්කෘතිය සහ ජනප්‍රිය සංස්කෘතිය ගොඩක් වෙලාවට එක්සැම්පල් ප්‍රශ්න එහෙම අහලා තියෙනවා මේ දෙකේ තියෙන වෙනස්කම් මොනවද කියලා. එතකොට අපිට කතා කරන්න පුළුවන් ජනප්‍රිය සංස්කෘතිය හැම නොගැඹුරුයි, සරලයි, මහා පරිමාණ බෙදා හැරීමෙන් තක ගන්න පුළුවන්, ලාභය අරමුණු කර ගන්නවා, කෙටි කාලීනයි, සියලු දෙනාටම සමීප වීම, බුද්ධි මට්ටම, සදාචාර, කලාත්මක බව අඩුයි, මහා පරිමාණ නිෂ්පාදන වගේ දේවල් අපිට ජනප්‍රිය සංස්කෘතිය දැක ගන්න පුළුවන්. ඊට පස්සේ කතා කරමු මාධ්‍ය සංස්කෘතිය ගැන. මේක 20 වෙනි සියවසේ මැද භාගයේ තමයි බිහි වෙන්නේ. මාධ්‍ය සංස්කෘතියේ ලක්ෂණ විදියට ගතිකයි ව්‍යාපාර ආධිපත්‍යයක් පවතිනවා, තාක්ෂණය සමග බැඳී පවතිනවා, කෘත්‍රිම ඖෂධ නිර්මාණය කරනවා, ගෝලීකරණය හා සමීප වෙනවා. ජනප්‍රිය සංස්කෘතික ව්‍යාප්ත කරන මේ මාධ්‍ය සංස්කෘතිය හරහා. මාධ්‍ය සංස්කෘතිය සමකාලීන සමාජයේ හිටු කරන කාර්යයන් අපිට ගන්න පුළුවන්. විඥාපන කාර්ය, සංනිවේදනාත්මක කාර්ය, දෘෂ්ටිවාදී කාර්ය, ප්‍රතිස්ථාපන කාර්ය, නිර්මාණාත්මක කාර්ය සහ අනුකූලනාත්මක කාර්ය සහ අතරමැදි කාර්යයන් කියනවා දැක ගන්න පුළුවන්. සංස්කෘතියේ මූලිකාංග විදිහට උපසංස්කෘතිය, විරෝධී සංස්කෘතිය, සංස්කෘතික විසරණය, සංස්කෘතික සංපර්කය, සංස්කෘතික ලැග්ම, සංස්කෘතික රාශිකෘතිය, සංස්කෘතික ත්වරණය, සංස්කෘතික ආක්‍රමණය, සංස්කෘතික හෝමාරු අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ කතා කරමු අපි 6 වෙනි පාඩම ගැන. මම අද මේ වීඩියෝ එක කතා කරන අවසාන පාඩම තමයි මේක. අපි කතා කරමු මාධ්‍ය සාක්ෂරතාවය සහ මාධ්‍ය විචාරය ගැන. හරි. ඒකට කලින් කියන්නම් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පාඩමක් ගැන. ඔයාලට මේක දැන් ගොඩක් අය මට රික්වෙස්ට් කරලා තියෙනවා. දැන් මේ පාරේ ජනවාරි වලට කල්ගේ එක්සෑම් එකට කලින් පුළුවන් නම් හැම පාඩමකින්ම MCQ රචනා ප්‍රශ්න කරන්න කියලා. ඇත්තටම කිව්වොත් එහෙම කරන්න බෑ. එහෙම කරොත් වෙන්නේ ඔයාලා වීඩියෝ විතරක් බලනවා එහෙම නැත්නම් ඒකම බලාපොරොත්තුෙන් ඉන්න. ඒ වගේ දේවල් නිසා දැන් මේ වගේ පොඩි කාලයක් ඇතුළත ඔයාලට ඒ වගේ වීඩියෝ ප්‍රමාණයක් බලලා ඉවර කරන්නත් බෑ. මට ඒ වගේ වීඩියෝ ප්‍රමාණයක් කරන්න මේ හැකියාවකුත් නැහැ. එතකොට මම හිතුවා දැන් හැමදේම කවර් වෙන්නත් එක මම හදපු නෝට් එකක් ඇතුළේ මේක කරනවා කියලා. ඉතින් මම හිතනවා ඒ ඉල්ලපු නංගිලා මල්ලිලාට මේක ප්‍රයෝජනයක් වෙයි කියලා. ඉතින් මම ඊළඟට එක්සෑම් කරන්න ඉන්නයි 2020 සහ A level අයට මම උපරිම උත්සාහ කරනවා හැම පාඩමකින්ම එයාලගේ A level එක්සෑම් එකට කලින් වීඩියෝ ටික අප්ලෝඩ් කරන්න. හරි, අපි කතා කරමු 6 වෙනි පාඩම ගැන. 6 වෙනි පාඩමේදී අපි කතා කරනවා මාධ්‍ය සාක්ෂරතාවය සහ මාධ්‍ය විචාරය ගැන. මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ නිර්වචනවලදී W. ජේම්ස් පොටර්ගේ යුරෝපා කොමිසමය සහ ජාතික මාධ්‍ය සාක්ෂරතාව සඳහා ජාතික ආයතනය ඇමරිකාව කියන අය ඉදිරිපත් කරපු නිර්වචන වැදගත් වෙනවා. මාධ්‍ය සාක්ෂරතාවේ සිද්ධාන්ත තුනක් තියෙනවා. සර්කේන්ද්‍රය, ඥාන ව්‍යුහය සහ කුසලතාවය කියලා. W. ජේම්ස් පොටර්ට අනුව උසස් මාධ්‍ය සාක්ෂරතාවයක් ලබා ගැනීමේ ප්‍රයෝජන තියෙනවා. විවිධ මාධ්‍ය සංදේශ ලබා ගැනීමේ කැමැත්ත වැඩි වෙනවා. මානසික චර්යා පද්ධතිය පාලනය කර ගැනීමේ හැකියාව, විවිධ මාධ්‍ය සංදේශ විචක්ෂණශීලීව කහ ගැනීමේ පරිචය ලැබා ගැනීම. ඊට පස්සේ මාධ්‍ය විචාරය ගැන කතා කරාම සංදේශ විවිධ අංශ ඔස්සේ විචාරය කරන්න පුළුවන්. මාධ්‍ය සහ ජෛනික ජීවිතය, මාධ්‍ය සහ විවිධ දෘෂ්ටිවාද. මේ යටතේ විවිධ දෘෂ්ටිවාද කිහිපයක් තියෙනවා. මේ විවිධ දෘෂ්ටිවාද යටතේ මාක්ස්වාදී විචාරය, මනෝවිශ්ලේෂණ විචාරය සහ ස්ත්‍රීවාදී විචාරය. මාධ්‍ය සහ සංදේශයන්හි සමවිෂමතා, මාධ්‍ය සංදේශ ආධිපත්‍ය, මාධ්‍ය ආර්ථිකය, මාධ්‍ය සහ තාක්ෂණය, මාධ්‍ය සහ සංස්කෘතිය, විචාරශීලී ග්‍රාහකයා කියන ඒවා මාධ්‍ය සංදේශ විචාරයේදී වැදගත් වෙනවා. ඊට පස්සේ කතා කරනවා විචාරශීලී ග්‍රාහකයෙකු සතු කුසලතා, විශ්ලේෂණ, ඇගීම, කාණ්ඩකරණය, අනුමානය, නිගමනය, සංශ්ලේෂණය, ව්‍යුක්තිකරණය, මාධ්‍ය විශ්ලේෂණය කිරීම වගේ දේවල්. මාධ්‍ය සංදේශයක් විශ්ලේෂණය කිරීමට යොදා ගන්නා මූලික කරුණු අර්ථය, අදාළ බව, පෙළඹවීම, පක්ෂපාතීත්වය, විශ්වසනීයත්වය, විකෘතිකරණය, සඵලතාව, ශූර මෙහෙයවීම, ඒකාකාරී භාවය සහ ඇගීම අපිට මාධ්‍ය සංදේශයක් විශ්ලේෂණය කිරීමට යොදා ගන්න මූලික කරුණු විදිහට හඳුනා ගන්න පුළුවන්. හරි, එහෙනම් අපි
පාඩම් 6ම කතා කරා. ඊළඟ පාඩම් 6 මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලගේ එක්සෑම් එකට කලින් අප්ලෝඩ් කරන්න try කරන්නම්. හරි. එහෙනම් ඔයාලට මොකක්ද ප්‍රශ්නක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.